අවදිල්මිනි මට හිතුණා ඔයාට අගව් අවසාන නිෂ්පාදන පෙන්වන්න කලින් විශේෂයෙන්ම ඒක කරපු විදිහ අපි පටන් ගත්ත විදිහට කලින් මගේ වැඩ ටිකත් පෙන්වන්න මම කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ මේ මම පොඩි කාලේ මගේ පින්තූරයක් ඊට පස්සේ මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න කලින් දුන්නේ මම හොඳ මලල ක්‍රීඩකයෙක්. ඉතින් මේ මලල ක්‍රීඩාවේ ඉදිච්ච කාලේ ඊට පස්සේ තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ. මේ මම හැමදාමත් ආදරණය කරන මගේ මව හා සමාන තැන නාලන්දාව. මේ මම නාලන්දාවේ ප්‍රතිලුවක් විශේෂයෙන්ම නාලන්දාවේ මම ක්‍රීඩා කරේ මුළු එක පාසලට ගිහින් ඒ පාසලේ දේවල් ටික මේ මම ඇත්ලටික් වලින් මල්ල ක්‍රීඩා වලින් ජයග්‍රහණය කරපු ජයග්‍රහණ සියල්ල මෙතන තියෙන මලල ක්‍රීඩාව මලල ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරපු සියල්ලම මේ තියෙන්නේ මම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වුණා 1989 වසරේදී මම නාලන්දේ නායකත්වයේ දරුවා 90 දී ඒ වගේම ඊට පස්සේ තමයි දුල්මිනි මේ හොඳම ටික තියෙන්නේ මම මලල ක්‍රීඩාවේ ජයග්‍රහණය කරපු ටිකක් මේ තමයි මගේ බිරිඳ මම හිතන්නේ අපි දෙන්න ගත්ත පළවෙනිම පින්තූරේ මේ. ඉතින් මට හිතුණා ඒක මියුසියම් එකට දෙන්න කියලා. ඊට පස්සේ අපි දෙන්න විවාහ මංගල උත්සවයේදී ගත්ත පින්තූරේ. ඊට පස්සේ අපිට ලස්සන දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. මේ මගේ දරුවෝ 4 දෙනාත් එක්ක තියෙන පින්තූරයක්. ඉතින් අපි ඊළඟ රාමුවට යන් පාසල් ක්‍රීඩාවෙන් මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ. මම තමයි ලංකාවේ 59 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා. මම හරි ආදරය කරන මගේ මේ තොප්පිය මෙයාට මම පනට වඩා ආදරෙයි. මේ ඇත්තටම ඇඳපු ටී-ෂර්ට් එක අවසාන තරගයේදී මේ අපි ගහපු 11 දෙනා විශේෂයෙන්ම ප්ලැටිනම් භාවිතයෙන් හදලා තියෙන තාමත් මිල අධික මේ කොටස. ඒ වගේම මේ පිත්තක අපි ඔක්කොලගේම අස්සන් තියලා පින්තූරුත් එක්කම තියලා තියෙනවා. 1996 ජයග්‍රහණය කරපු කණ්ඩායම මේ අවසාන මොහොත අපි ජයග්‍රහණය කරපු මොහොත මේ සනිටුහනක් වෙන විදිය මේ මගේ අවසාන ටෙස්ට් තරගයේ මම ඇඳපු ටී-ෂර්ට් එක විශේෂයෙන්ම ඒකේ සියලුම ඉතාමත් හොඳ නම් කට්ටලයක් තියෙනවා. ඒ වගේම දුල්මිනි මේක මොකද්ද කියලා අහුවොත් මේ ග්‍රවුන්ඩ් එක ඔයා නම් දන්නේ නැති මේක තමයි මම ආසම කරන ග්‍රවුන්ඩ් එක මෙල්බන් ක්‍රීඩාංගණය 1,01,000ක් සීට්ස් වාඩි වෙලා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මෙතන මගේ ක්‍රිකට් දිවියේ සියලුම සටහන් තියෙනවා මම පන්දු යවපු ආකාරය මට දැනෙච්ච දේවල් කොහොමද කියලා ජීවිතයේ සිට ජාත්‍යන්තර දක්වා මම කොහොමද ආවේ කියලා මේ වගේ ටෙස්ට් ඉතිහාසයේ ලබාගත් හොඳම පන්දු යැවීම කඩුළු 6ක් නවසීලන්තයේ ලබාගත්ත. ඉතින් ඒ පන්දුව තමයි මේ තියෙන්නේ මගේ one day ඒ කියන්නේ එක්දින ජාත්‍යන්තර තරගයක ලබාගත්තු හොඳම පන්දු යෑම විශේෂයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී ඒ පන්දුව මේ 1993 පන්දුව මේ තමයි මගේ අවසාන ටෙස්ට් තරගය. ඒ කියන්නේ 2004 ඕස්ට්‍රේලියාත් එක්ක අපි ක්‍රීඩා කරපු තරගයේ පන්දුවක්. දැන් මෙතනින් එළියට අපි යන්නේ මම විනිශ්චයකාරවරයෙක් වුණා. පාසල් දිවියෙන් ක්‍රීඩකයෙකින් විනිශ්චයකාරවරයෙක් වුණා. මම තමයි ජාත්‍යන්තර තලයේ 470 වෙනි විනිශ්චයකාරවරයා. මගේ ටී-ෂර්ට් නම්බර් එක මේ තියෙන්නේ මම ඔයගලන්ට බලන්න පුළුවන් මෙල්බන් ක්‍රීඩාංගණයේ ස්ටීව් ස්මිත් ඔහුගේ ඇත්ත ටී-ෂර්ට් එකත් එක්ක මම දැවී යාමක් සනිටුහන් කරනවා. විශේෂයෙන්ම ඒත් එක්කම මම ලෝකයේ 3 පතාවක් හොඳම විනිශ්චයකාරවරයා වුණා. ලෝක කුසලාන 8ක් අවසාන ප්‍රධාන විනිශ්චයකාරවරයා වගේ වැඩ කටයුතු කරා. ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනි අම්පයර් කරපු ටෙස්ට් මැච් එකේ බෝලේ ඉන්දියාව සහ නවසීලන්තයත් එක්ක 2009 වෙනි වසරේ මේ ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඉන්දියාවේ විරාට් කෝලි ඔහුගේම අත්සටහනින් මට මේ ලියලා දුන්න එකක්. දැන් අපි ඉන්නේ මේ විනිසුරුවර ජීවිතයේ මියුසියම් එක තුලනේ. දැන් අපි කතා කරගෙන ආවට වඩා වෙනස් තැනකට තමයි අපි ආවිල්ලා තියෙන්නේ. මොකක්ද මේක? මේක ඇත්තටම දුල්මිනි ලෝකයේ තියෙන වටිනම දෙයක්. මං හිතනවා තව අවුරුදු ගාණක් යනකොට මේ පන්දුව මිල කරන්න බැරි ගාණක් එයි කියලා. ඇයිද දන්නවද? මේ 2009 ලෝක කුසලානේ අවසාන තරගය අපි ක්‍රීඩා කරපු පන්දුව දන්නවද? ඒ තරගයේ සම වුණා. ඊට පස්සේ සුපර් එකක් ක්‍රීඩා කරා. ඒකත් සම වුණා. ඒ පන්දුව තමයි මේ තියෙන්නේ. පන්දුව එංගලන්තේ නෙමෙයි තියෙන්නේ. පන්දුව තියෙන්නේ ලංකාවේ. මොකද මම තමයි ප්‍රධාන විනිශ්චයකාරවරයා. මම මේ දාඳපු ටී-ෂර්ට් එක මගේ ඇතුළට යන මට දෙන ක්‍රෙඩිටේෂන් කාඩ් එක මේ ඒ ෆයිනල් එකේ ටිකට් එකක් ඒ වගේම මම
ලකුණු පූර්ව මාක් කරන ඒ මාකින් ෂීට්ස් දෙක ප්‍රධාන තරගේ සුපෝව එකේ මේ මැච් එකේ පාවිච්චි කරපු කඩුල්ල. ඉතින් මට හිතනවා මේක තව අවුරුදු ගානක් යනකොට සුවිශේෂිත වූ ආභරණයක් එයි. හැබැයි ලංකාවේ තියෙන්නේ එංගලන්තේ අවසාන තරගය ක්‍රීඩා කළාට. කුමාර ධර්මසේන මහත්මයා ගාව තමයි ඒ වටිනා පන්දුව තියෙන්නේ. පන්දුව තියෙන්නේ. මෙතනට આવත් අපි මේ තියෙන්නේ මට මහරජිනගෙන් හම්බෙච්ච විශේෂයෙන්ම කොයින් එකක් හම්බුණා මම ඒ එලිත් තලයේ ඉන්න නිසා. ඉතින් මේක ඉතාමත් වටින දෙයක් අපිට හම්බෙච්ච. ඒ වගේම මේ අවසාන තරඟ කීපයක් මම කියවනේ 8ක් මම විනිශ්චය කරා කියලා. ඒ 8ක් එකක් මේ ඇවිල්ලා ජෝ රූට්. ඔයගොල්ලෝ දන්නේ නැති එංගලන්තේ දැන් ලෝකේ ටෙස්ට් ලකුණු වල දෙවෙනි තැන ඉන්න ක්‍රීඩකයෙක් එංගලන්තේ ජෝ රූට්. ඔහුගේ විශේෂයෙන්ම ඔහු සටහනක් දාලා දෙනවා ග්‍රේට් මෑන් කියලා. ඒ කියන්නේ ගොඩක් වටිනවා එංගලන්තේ කෙනෙක් මට ඒ වගේ සාහතිකයක් දීම සම්බන්ධව.